සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද දවසේ මම ඔයගොල්ලන්ට කියලා දෙන වීඩියෝ එක තමයි ඉතා වැදගත් දෙයක්. ඔයගොල්ලෝ ඊශ්‍රායල් රැකියාවට සඳහා ඇවිල්ලා අවුරුද්ද පමණ කාලයක් හිටියට පස්සේ ඔයගොල්ලෝ වැකේෂන් එකක් යන්න ප්ලෑන් කරනවා නම් ඔයගොල්ලෝ කොහොමද කරන්නේ කියන එක. ඊට කලින් මම ඔයගොල්ලන්ගේ ඉල්ලීමක් කරනවා, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙහිදී ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝ මාස 3කට කලින්වත් අනිවාර්යයෙන්ම පෙර සූදානමක් වෙන්න. මුලින්ම ඔයගොල්ලෝ යන්න මාස 3 කලින්වත් ඔයගොල්ලෝ ආයතනය දැනුවත් කරන්න. ඔයගොල්ලෝ රීඑන්ට්‍රි වීසා සඳහා ඇතුම් කිරීමක් කරන්න ඕන. ඒ සඳහා මුලින්ම ඔයගොල්ලෝ ඩම ටිකට් පතක් මිලදී ගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ඔයගොල්ලන්ට ඔන්ලයින් ලබා ගැනීම හැකියාවක් තියෙන නැත්නම් ටිකට් පත් නිකුත් කරන ආයතනයක් කරා ඔයගොල්ලන්ට දුරකථන මාර්ගයෙන් වෙන් කර ගැනීමක් කරන්න පුළුවන්. ඒ සඳහා සාමාන්‍ය රුපියල් 3000-5000 අතර මුදලක් තමයි යන්නේ. ඔයගොල්ලෝ ඊට පස්සේ කරන්න තියෙන්නේ ඩම ටිකට් එකත් එක්ක ඔයගොල්ලන්ගේ රැකියාව කරන ආයතනයේට ඔයගොල්ලන්ගේ මෑන් පවර් ආයතනයේට ඔයගොල්ලෝ අවශ්‍ය දින වකවානු දීලා ඔයගොල්ලන්ට රීඑන්ට්‍රි වීසා පතක් නිකුත් කරන්න ඉල්ලා සිටින්න ඕන. ඒ ඩම ටිකට් එකත් එක්ක ඊට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් යනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම රීඑන්ට්‍රි වීසා එක වැදුනට පස්සේ යන්න නැත්නම් ඊට හේතුව තමයි දැනටමත් ලංකාවෙන් රීඑන්ට්‍රි වීසා නැතුව ලංකාවෙන්ට ගිහිපු 150ක් වගේ ඉන්නවා රීඑන්ට්‍රි වීසා ගහන්න නැතුව ආපහු ඊශ්‍රායලට එන්න බැරුව. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ රීඑන්ට්‍රි වීසා වැදුනට පස්සේ ගුවන් ටිකට් පතක් මිලදීගෙන ඔයගොල්ලෝ වැකේෂන් එක යන්න. මොකද එහෙම නැතුව ඔයගොල්ලෝ ගියොත් ඔයගලන්ට ඒ ආපහු නැවත පැමිණීමේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද රීඑන්ට්‍රි නැතුව ඔයගලන්ට ෆ්ලයිට් එක නගින්න බෑ. ඒ වගේම තමයි ඔයගලන්ට ඊශ්‍රායලට කොහොමවත් ඊශ්‍රායලට ඇතුල් වීම හැකියාවක් නැහැ රීඑන්ට්‍රි වීසා එකක් නැතුව. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ රීඑන්ට්‍රි වීසා එක වැදුනට පස්සේ ඊට පස්සේ අනිවාර්යෙන් සති දෙකක් වගේ ඇතුළත ඔයගලන්ට රීඑන්ට්‍රි වීසා එක ගන්න පුළුවන්. ඊට ඔයගොල්ලෝ කොහොමත් මාසෙට එකමාර දෙකකට කලින් අනිවාර්යයෙන්ම රීඑන්ට්‍රි වීසා සඳහා ඇප්ලයි කරන්න කියලා ඔයගොල්ලන්ගේ රැකියා නියෝජ්‍ය ආයතනයට කියන්න. ඊට පස්සේ ඒගොල්ලෝ අපි වෙනුවෙන් අනිවාර්යයෙන්ම රීඑන්ට්‍රි වීසා එකට ආයුධම් කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් එතකොට දවස් 45ක් පමණ ඔයගොල්ලන්ට වැකේෂන් එක ගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ලෙඩ නිවාඩු යනවා නම් මාස 3ක් දක්වා රීඑන්ට්‍රි ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒ අවශ්‍යතාවය අනුව රීඑන්ට්‍රි වීසා එකට ආයුධම් කරලා ඊට පස්සේ රීඑන්ට්‍රි වැදුනට පස්සේ තමයි ඔයගොල්ලෝ ටිකට් පතක් නිකුත් ගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට නැවත කිසිදු කරදරයක් නැතුව ඔයගොල්ලන්ට එන්න පුළුවන් ඊශ්‍රායලයට. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එද්දි ඒ දින පහුවෙන්න කලින් රීඑන්ට්‍රි තියෙන අවසාන දිනයට කලින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට ඇතුල් වෙන්න ඕන. ඒක දිනයක් හරි පහුවෙලා තිබු ඔයගොල්ලන්ට ආපහු ඊශ්‍රායලට ඇතුල් වෙලා ඔයගොල්ලෝ රැකියාවට එන්න බැරි වෙනවා. ගුවන් ටිකට් පත ඔයගොල්ලන්ට ඔන්ලයින් වෙන් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඒ ටිකට් පත් නිකුත් කරන ආයතනයක් කරා ඔයගොල්ලන්ට දුරකථන මාර්ගය වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට WhatsApp වලට එනවා ඔයගොල්ලන්ගෙන් ගන්න පුළුවන් ඒ ටිකට් පත. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ WhatsApp වල තියෙන ටිකට් පත ඔයගොල්ලන් පෙන්නුවම ඔයගොල්ලන්ට බෝඩින් කාඩ් එක ගන්න පුළුවන් එයාපෝට් එකේදී. ඊට පස්සේ කිසි කරදරයක් නැතුව ඔයගොල්ලන්ට යන්න පුළුවන්. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන පාස්පෝර්ට් එක තියෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ ගාව ඉන්ෂුරන්ස් කාඩ් එකක් තියෙනවා, ඒක තියෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ටිකට් පත තියෙන්න ඕන. ඒ තුන තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්. ඔයගොල්ලන් සාමාන්‍යයෙන් කිලෝ 7ක් හෑන්ඩ් ලැගේජ් එක ගෙනියන්න පුළුවන්. කිලෝ 25ක් ඔයගොල්ලන්ගේ අනිත් ලැගේජ් එක ගෙනියන්න පුළුවන්. ඒ ටික තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට සුබ පතන හැමෝටම සුබ දවසක්.